සුබ දවසක් සියලු දෙනාට. අද වීඩියෝ එකෙන් ගෙනල් තින්නේ 2025 මගේ ට්‍රේඩින් ජර්නි එක. මම කොච්චර පේ අවුට් ගත්තද, මම මොනවද කර වැරදි, මගේ ෆන්ඩඩ් account කීයක් ෆේල් වුණාද, ඒ වගේ දේවල් තමයි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් ට්‍රේඩින් ගොඩ දාගන්න ෆන්ඩඩ් account පාස් කරන්න පට්ට කට්ටක් කරන කොල්ල වෙනුවෙන් තමයි මේ වීඩියෝ ගෙනල් තින්නේ. මම ට්‍රේඩින් පටන් ගත්තේ 2016. මේ වෙනකොට ට්‍රේඩිං වලින් ලක්ෂ 25කට වැඩි ලොස් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි එකක් මගේ සල්ලි හොයන්න තියෙන හදිස්සිය, අනිත් එක මම ගොඩක් ඒ කියන්නේ ස්කෑමර්ස් වලට හොරුන්ට අහුණා. ඒ වගේම ෆන්ඩඩ් account මේ වෙනකොට 100කට වැඩිය ෆේල් වෙලා තියෙනවා. ඉතින් 2025 මම ප්‍රොෆිටබල් වෙන්න ගත්තේ 2024 පේ අවුට් 3ක් වගේ තමයි ගන්න පුළුවන් උනේ. ඒ 2025 ගිය අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට මම පේ අවුට් 22කට වැඩිය ගත්තා. ෆන්ඩින් පිප්ස් කම්පැනි ෆන්ඩඩ් කම්පැනි එකේ නෙවෙයි, EKD Edge එකේ නෙවෙයි. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම EKD Edge එකෙන් ගත්ත පේ අවුට් ටික. මේ තින්නේ මම පේ අවුට් 12ක් ගත්තා. අප්‍රේල් 16 2025 පළවෙනි පේ අවුට් එක. ඊට පස්සේ මාර්තු 31 නෑ සෝරි වැරදුනා. පළවෙනි ගත්තේ පෙබරවාරි 13, ඊට පස්සේ පෙබරවාරි 25 ගත්තා, පෙබරවාරි 24, මාර්තු 24, මාර්තු 31, අප්‍රේල් 16. එතන පේ අවුට් 6යි. ඊට පස්සේ ජූනි 16 පේ අවුට් එක රිජෙක්ට් කරා EKD Edge එකෙන් නිවුස් රූල් එකක් නිසා. ඊට පස්සේ ජූලි 16 පේ අවුට් එක රිජෙක්ට් කරා. ඊට පස්සේ ජූලි 14 පේ අවුට් එක ගත්තා. අගෝස්තු 13 ගත්තා. අගෝස්තු 18 ගත්තා. ඒක රිජෙක්ට් කරේ හේතුව මොනවද මතක නැහැ. මොකද මේ වෙනකොට මාව බෑන් කරලා තින්නේ. EKD Edge කියන්නේ තනිකර ස්කෑම් එකක්. මේගොල්ලෝ මේ ප්‍රොෆිටබල් ට්‍රේඩර්ස්ලා මොකක් හරි බොරු හේතුවක් කියලා බෑන් කරනවා. ඔයාලා මේ EKD Edge ට්‍රේඩ් කරනවා ගොඩක් පරිස්සමෙන්. ඊට පස්සේ අගෝස්තු 29 පේ අවුට් එකක් ගත්තා. සැප්තැම්බර් 19, ඔක්තෝබර් 7 පේ අවුට් දෙකයි. ඊට පස්සේ ඔක්තෝබර් 24 පේ අවුට් දෙකක් එකපාර රික්වෙස්ට් කරා. ඊට පස්සේ සතියක් වගේ යද්දි මාව බෑන් කරා. මට ඊමේල් එකක් ආවා. ඉතින් ඔයාලා මේ EKD Edge එකේ ට්‍රේඩ් කරනවා නම් ගොඩක් පරිස්සමෙන්. පට්ට ස්කෑම් එකක් යන්නේ. මම නම් දැන් EKD Edge එකේ ට්‍රේඩ් කරන්න 5RS එකේ ෆන්ඩින් පිප්ස් එකේ තමයි ට්‍රේඩ් කරන්නේ. තියෙන්නේ මම ෆන්ඩින් පිප්ස් එකෙන් ගත්ත පේ අවුට් ටික. ජූලි 31 ගණන්, සැප්තැම්බර් 1, ඔක්තෝබර් 1, නොවැම්බර් 3 ගණන්, නොවැම්බර් 21, දෙසැම්බර් 15, දෙසැම්බර් 8, ජනවාරි 8, ජනවාරි 12. මේ බොරුවක් කරන්න මේ තියෙන රිවර්ස් කරලා බලන්න මේ තියෙන වගේ පේ ගත්ත පේ අවුට් ටික ෆන්ඩින් පිප්ස් එක. ඉතින් තාමත් මගේ අතින් පොඩි වැරදි වෙනවා. ගිය අවුරුද්දේ මගේ ෆන්ඩින් පිප්ස් 10k ෆන්ඩඩ් account එකක් නැති වුණා. ඊට පස්සේ 50k phase 2 වෙනකන් ගහපු account එකකුත් නැති වුණා මේ ඕවර් ට්‍රේඩින් නිසා. ඉතින් මේ අඩුපාඩු මම හදාගන්න ගොඩක් උත්සාහ කරනවා. ඉතින් ඔයාලට මේකෙන් ගොඩ යන්න නම් මට කියන්න තියෙන්නේ ඉස්සෙල්ලා තමන්ගේ මේකේ ස්ට්‍රැටජි එක හදාගන්න. ඒක මේ මෙකැනිකල් කරගන්න. මෙකැනිකල් කරලා අවුරුදු 4ක් විතර බෑක් ටෙස්ට් කරලා බලන්න. ඒ ස්ට්‍රැටජිය පුළුවන් තරම් ෆිල්ටර් කරන්න. ලොස් වෙන්නේ මොකද? ඒකට එක දේවල් ඇඩ් කරලා බලන්න. ඇඩ් කරලා ඔක්කොම මෙකැනිකල් කරගෙන ඒක අවුරුදු 4 බෑක් ටෙස්ට් කරලා ඊට පස්සේ පොඩි ෆන්ඩඩ් account එක ස්ට්‍රැටජි එක ගහන්න ගන්න. ලොකු account ගහන්න යන්න එපා. අනිවාර්යෙන් කෙල වෙනවා. ඒ කියන්නේ ෆන්ඩඩ් ගහන මුල් කාලේදී ලොවෙත් කෙලෙනවා. ඕවර් ට්‍රේඩ් කරන්න යනවා. ඒක අවුල් වෙනවා සයිකොලොජි වල ගිහින්. ඒ නිසා පොඩි account එකෙන් පටන් අරගෙන ඒකෙන් පේ අවුට් දෙක තුනක් දාලා
ලෝකු account එකකට යන්න. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්.